මේ ලෝකේ තියෙන ධනවත්ම භූමිය මොකක්ද? ඩුබායි වල තෙල් නිදිවත් අප්‍රිකාවේ දියමන්ති පතල්වත් නෙවෙයි. මේ ලෝකේ තියෙන වටිනාම ස්ථානය තමයි ඔබේ ගමේ තියෙන සොසාන භූමිය. ඇයි දන්නවද? කවදාවත් ක්‍රියාත්මක නොකරපු ව්‍යාපාරික අදහස්, ලියුනේ නැති පොත්, කිසිම දවසක සැබෑ නොකරගත්තු හීන, ඒ ඔක්කොම පස්සට වැළලීලා තියෙනවා. මේ හැම දෙයක්ම එතන වැළලුනේ එකම එක හේතුවක් නිසා. ඒ තමයි තමන්ගේ සුව පහසු කලාපයෙන්. ඒ කියන්නේ තමන්ගේ කම්ෆර්ටබල් zone එකෙන් එළියට එන්න තිබුණ බය. අපි ගොඩ දෙනෙක් උදේ නැගිටිනවා. වැඩට යනවා, ගෙදර එනවා, නිදා ගන්නවා. එකම අවුරුද්ද 75 වතාවක් ජීවත් වෙලා ඒකට ජීවිතයක් කියලා කියන්න එපා. අලුත් දෙයක් අවදානමක් ගන්න යද්දී අපේම හිත අපිට කියනවා ඕක අමාරුයි. මිනිස්සු hina වෙයි. ඒ නිසා පාඩුවේ ඉන්න කියලා. හැබැයි මතක තියාගන්න කම්ෆර්ටබල් zone එක කියන්නේ හරිම ලස්සන ඒත් කවදාවත් මලක් පිපෙන්නේ නැති හිරගෙදරක්. මේසයක් උඩ නිකන් තියෙන රබර් පටියකින් කිසිම වැඩක් නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අනිවාර්යෙන් මේක දෙපැත්තට අදින්න ඕන. ඒ පීඩනය දුන්නොත් විතරයි ඒකේ නියමගේ එළියට එන්නේ. ඔයත් ඒ වගේමයි. අපහසුාවක් බයක් දැනෙන්නේ නැතිව ඔබේ ඇත්ත හැකියාව කවදාවත් එළියට එන්නේ නැහැ. ඉතින් තවත් අවුරුදු ගානකින් ඔබ ඔබේ මරණ මංචකයේ ඉන්න මොහොතක් ගැන හිතන්න. එදාට ඔබ ඔය බය නිසා අත්හැරපු ඔබේ හීන දක්ෂතා ඔයා වටේට ඇවිත් අහාවි. ඇයි අපට ජීවයක් දුන්නේ නැත්තේ? දැන් අපිත් ඔබත් එක්ක සදහටම මැරිලා යනවා කියලා. එදාට පසුතැවෙන්න එපා. ඔබේ වටිනම හීන ටික අර සුසාන භූමියට අරගෙන යන්න එපා. ඒවා මේ ලෝකෙට දීලා යන්න. අදම සුවපහසු කූඩුවෙන් එළියට එන්න. වැරදුනත් කමක් නැහැ. උත්සාහ කරන්න. අසහනයට ආදරය කරන්න. ඔබේ ජීවිතයේ සැබෑ ජයග්‍රහණ තියෙන්නේ ඔබේ ඔය බය කියන සීමාවෙන් එක අඩියක් එහා පැත්තේ. ඉතින් ඒ අඩිය අදම තියන්න. ඔයාට ජයග්‍රහණය අනිවාර්යයි. මේ වගේ වීඩියෝස් තවත් බලන්න අපව subscribe කරන්නත් අමතක කරන්න එපා.